ඩබල් ට්‍රිබල් ගාන්න හදනවා. හොඳට බොන්න එපා කියන්නේ නැහැ. ඒ වගේම දේශනත් இது போதுமா மச்சான் நோம்புல மட்டும் நோம்பியை විතරක් මේම අපේ රැස් වෙලා ආවම ඇතිද? විටින් විට මේවා තියන්න ඕනේ. විටින් විට තියන්න ඕනේ කියලා අහලා කන්න ඕනේ. පැටිස් කනවා වගේ, කංජි බොනවා වගේ. එහෙනම් ඒ තුලින් අල්ලාහ් කිව්වේ මොකද්ද? දෙසුන් අහන පුරුද්දක් සිරිතක් නැත්තම් මොකද්ද වෙන්නේ? ජීවිතයේ ප්‍රශ්න වෙයි. ඒ ජීවිතයේ ප්‍රශ්න වලින් බේරෙන්න විටින් විට මොකක්ද අහන්න ඕනේ? බයන්. ඒ නිසා මං කිව්වේ පළමුවෙන්ම අපේ රටේ රජුරුවන්ගේ කාලෙත් ඒ සිරිත් පිරිත් හොඳ චරිත අනුගමනය කළ ආපු රටක් තමයි බෞද්ධ රටක් තමයි ශ්‍රී ලංකා දීපය. මං ළඟදී සින්දුවක් ඇහුවා. කෙල්ලෝ කියනවා කෙල්ලෝ. සිංහල රජු කාලේ නෙමෙයි මේ දැන් කාලේ ගෑනුන්ටත් සිදාදියේ නටන්න ඕනේ ඉවරයි. සිංහල රජු කාලේ වගේ මේ දැන් අපේ අය කියන රංගන සාබියා එල්ලා චූණු සේර සහාබියයි කියනම ඩල්ල. අපි මොකද සහාබි මිත්‍රවරුන්ද? මේ නබිතුමාගේ කාලේද? අපි ඉන්නේ හරම් ශරීෆ් එකේද? නෑ අපි කුවයිත් එකේ. හරම් ශරීෆ් එක මින්න ඕනේ කියලා නෑ. කුවයිත් එකේ නෙමෙයි අඟහරු ලෝකේ හිටියත් ශිෂ්ටාචාරයක් තියෙනවා. there is a rules and regulation, there is a system. ඒ සිස්ටම් එක තමයි ආගම. ආගම කියන්නේ මන්ත්‍ර ජප කරන්නට පමණක් නෙමෙයි. උත්සවයකදී ඒවා මතක් කරන්නට පමණක් නෙමෙයි. මගේ ගරුතර සංඝ රත්නයන්ගේ ඉදිරිපටත් කියලා තියෙනවා පංචශීලයක් පිහිටුවන්නට අදහස් කරන්නේ අපි අද උත්සවයක් තුලදී පමණයිනේ. එයින් අදහස් වෙන හොඳ දේවල් ක්‍රියාත්මක වෙන්නට දාවත් ආරාධනා කළ යුතුයි. ඒ ඇයි නොකරන්නේ කියලා ඇහුවා මං. එහෙනම් ඊටත් වඩා උතුම් දේවල් සුදු කුරානයේ මගින් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මගින් අපහට දී තිබෙනවා නම් ඒවා අනුගමනය කළ යුතුයි. ඒ නිසා සහෝදරවරුනි සොහයුරනි ඉස්ලාම් ධර්මය ඒ සම්පූර්ණ විශ්වාසයයි. පිළිම නොමැතිව කිසිවෙකුට නැමදුම් නොකර හදවත් පතුලෙන්ම ලෝකෙම මවා පාලනය කරන්නා වූ අල්ලා දෙවි කෙනෙක් ඉන්නවා කියන විශ්වාසය. ඒ විශ්වාසය තර කරගන්න තමයි දේශනා. දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ දෙයියට ගෝඩ් කියලානේ. ගෝඩ්. දෙමළෙන් කියන්නේ කඩවුල්. සිංහලෙන් කියන්නේ දෙයියෝ. අරාබියෙන් කියන්නේ අල්ලා. ඇයි අල්ලා කියන ඒ වචනයට there is no plural. බහුවචනයක් නැහැ. God, gods. දෙයියෝ දෙවිවරුන්. கடவுள் மாறுகள். අල්ලා. එතන බහුවචනයක් නැහැ. අල්ලා වරුන් කියලා කියන්න බෑ. ඒකෙම ඒකාන්තයෙන්ම අපහට තේරුම් වෙනවා අල්ලා කියන එකම ඒ විශ්වාසයේ හදවත් තුල අපි රඳවා ගනිමින් ඒ විශ්වාසය තුල ඔහුගේ අනවලට කීකරු වීම තමයි දවසකට 5 වේල යාඥාව. සලා මවාපු දෙයියොන්ට සුමානට සැරයක් වැඳලා ඇද්ද?